ශුදෝ මරිය ත්‍රොංකාතිතුමියගේ ජීවිතය සහ මෙහෙවර. ශුදෝ මරිය ත්‍රොංකාති වර්ෂ 1883 පෙබරවාරි මස 16 වන දින උපත ලැබූ අතර ඇගේ දෙමව්පියන් ජේම්ස් ත්‍රොංකාති සහ මරියා රොදොන්දිය. භක්තිමත් කතෝලික පවුලක හැදී වැඩුණු ඇය කුඩා කල සිටම දැඩි ආගමික භක්තිකයෙකු වූ අතර අන් අයට සේවය කිරීමට කැප වී සිටියාය. මරිය ත්‍රොංකාති වරක් තම ගම අසල කඳුකරයේ අතරමන් වූ අතර විශාල නිහඬ වනාන්තරවලින් වට වූ ඇය දැනගසා තම ආරක්ෂක දේවදූතයාට යාඥා කර සාමකාමීව ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තබමින් විවේක ගත්තාය. ඇය බියටපත් වී ඇද්දැයි එතැනට පැමිණි මිනිසෙකු අසන විට ඇය පැවසුවේ නැත. කිසිසේත්ම නැත. මන්ද මාගේ ආරක්ෂක දේවදූතයා මා රැකබලා ගන්නවා යන්න මම තරයේ විශ්වාස කරමි යයි ඇය පැවසුවාය. ඇය 1907 දී ක්‍රිස්තියානින්ගේ පිහිටාධාරී මෑණියන්ගේ දියණියක් ලෙස පළමු පොරොන්දු ලබා ගත්තාය. පළමු ලෝක යුද්ධ සමයේදී මරියා සෞඛ්‍ය සේවා පුහුණුව ලබා රතු කුරුස සංවිධානය සමග හෙදියක් ලෙස සේවය කරමින් තුවාල ලැබූ සොල්දාදුවන් රැක බලා ගත්තාය. මෙම කාල පරිච්ඡේදය තුළ ඇය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රායෝගික කුසලතා වර්ධනය මෙන්ම සානුකම්පිත බව, ධෛර්යය මෙන්ම පරිත්‍යාගශීලී හැඟීම්ද ශක්තිමත් කරගත්තාය. වර්ෂ 1922 දී මිෂනාරි ඇමතුමකට ප්‍රතිචාර දැක්වූ මරියා ත්‍රොංකාති ඇමසෝනියානු වැසි වනාන්තරයේ ආදිවාසී කණ්ඩායමක් වන ෂුවාර් ජනතාව අතර සේවය කිරීම සඳහා ඉක්වදෝරයට යවන ලදී. 1922 දී ඇය මුලින්ම ඉක්වදෝරයේ මැකස් වෙත පැමිණි විට ආදිවාසී ප්‍රජාවගේ සැකයට ලක්වුවද පසුව ෂුවාර් ප්‍රධානියාගේ දියණිය දරුණු ලෙස තුවාල ලබා සිටින විටදී එහි වෛද්‍යවරයෙකු නොසිටි බැවින් ඇයව බේරා ගැනීමට උත්සාහ කරන ලෙස ෂුවාර් පවුලේ අය මරියාගෙන් ඉල්ලා සිටියහ. සරල හෙදි පුහුණුවෙන්ද ප්‍රබල ඇදහිල්ලෙන් මෙන්ම කුඩා ලී කුරුසයකින් පමණක් සන්නද්ධව ඇය තම සත්කම ආරම්භ කළ අතර සියල්ලන්ගේ දැඩි යාඥාව එම සියුම් සත්කම සාර්ථක කරලීමට සමත් විය. මෙය ඇගේ සේවයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් විය. මරියා ඉක්වදෝරියානු ඇමසන් වනාන්තරයේ වසර 40කට වැඩි කාලයක් ජීවත් වූවාය. ඇය හෙදියා, ශෛල්‍ය වෛද්‍යවරියක්, වින්නම්බු මාතාවක් සහ ධර්මදූත සේවයේ නියැලෙමින් සේවය කළාය. ඇය සෞඛ්‍ය සේවා, සනීපාරක්ෂාව සහ අධ්‍යාපනය ප්‍රවර්ධනය කළාය. ගෝත්‍රික ගැටුම් සමතකයට පත් කිරීමේ මරියා වැදගත් කාර්යභාරයක් ඉටු කළාය. බොහෝ විට සාමය ඇති කරන්නියක් ලෙස කටයුතු කළාය. ඇය ෂුවාර් සහ ඉක්වදෝරියානු ප්‍රජාවන් දෙදෙනාම ඇයට ගැඹුරින් ගරු කළාය. ඔවුන් ඇයව ආදරයෙන් මාද්‍රේ චීතා කුඩා මව ලෙස හැඳින්වූහ. වර්ෂ 1969 අගෝස්තු 25 වන දින අධ්‍යාත්මික විවේකයක් සඳහා ෆිටෝ වෙත ගමන් කරමින් සිටියේදී සිදු වූ ඛේදජනක ගුවන් අනතුරකින් ඉක්වදෝරයේ සුකුවාහිදී ඇයට දිවි අහිමි විය. මරියා සේවය කළ කලාපයට මාද්‍රේ චීතාගේ අහිමිවීම ඉතා ගැඹුරින් දැනුනි. වර්ෂ 2012 නොවැම්බර් මස 24 වන දින ඉක්වදෝරයේ මැකස් හිදී ඇයව භාග්‍යවරයට ඔසවන ලදී. භාග්‍යවන්ත මරිය ත්‍රොංකාති ක්‍රිස්තියානි සේවයේ ආදර්ශයකි. ඇදහිල්ල, ධෛර්යය සහ අනුකම්පාව ඇති කාන්තාවකි. ඇය සුභාරංචිය ක්‍රියාවෙන් මූර්තිමත් කරමින් නිහතමානීකම සහ ප්‍රේමය සමග සංස්කෘතීන් පාලම් කළාය. භූගෝලීය හා අධ්‍යාත්මික වශයෙන් පර්යන්ත කරා ළඟා වීමේ සබාවී මෙහෙවරට ඇගේ ජීවිතය බලවත් සාක්ෂියක් ලෙස පවතී.